ළඟා වෙනවා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා සත්දරුවා කෙලේ පෙලේ දුකසේ දැඩි වෙන්න පාවේ බලේ සත්දරුවා කෙලේ පෙලේ දුකසේ දැඩි වෙන්න පාවේ බලේ දරුවා සුවයහනේ මත සපසේ වැඩෙනා පිනේ බලේ පෙරලි කාලෙකිවී මරුව ළඟා වෙනවා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා මොනු භව මත්තේ ඉපදීමත් මරණෙත් නික වාගේ ඔබෙත් මගේ මොනු භව මත්තේ ඉපදීමත් මරණෙත් එක වාගේ ඔබෙත් මගේ දුක්පත් පොසත් දෙකක් මොකද මේ මෙලොවේ ලොකු පුදුමයක් වගේ පෙරලි කාලෙකිවී මරුව ළඟා වෙනවා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා ධර්මෙහි සසරා උපදිනවා අපි කවුරුත් එකා වගේ දුක හා සැපතා ලැබෙවි අපේ පවත් පිනත් වාගේ ධර්මෙහි සතරා උපදිනවා අපි කවුරුත් එකා වගේ දුක හා සැපතා ලැබෙවි අපේ පවත් පිනත් වාගේ නැතත් පරලොවත් නැවිලා පවින් මිදුනේ ලොවේ සනා නැතේ සිතා පෞකලොත් විපාකේ දුකාල වෙයිනේ නැතේ සපා යපෙරේ කාලෙකිවී මරුව ළඟා වෙනවා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා මරුව ළඟා වෙනවා සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කරගෙනවා ඔයා හොඳ දක්ෂ තරංගකරුවෙකු වගේම මට පේන්නේ හොඳ අපේ ඉදිරි අනාගතයේදී හොඳ ගායකයෙකුත් වෙයි. ඒක නොඅනුමානයි. ඒ මොකද චමිලට තියෙන දක්ෂතාවය මම ගොඩාක් මුලින් ඉඳන්ම අගය කරපු කෙනෙක්. ඉතින් ඒ ඔයාට බුදුන් දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ඒ වගේම වගේ දෙමව්පියන්ගෙනුත්. ඉතින් මම ගොඩක් ප්‍රිය කරනවා මම ගොඩක් අගය කරනවා චමිලගේ මේ දක්ෂතාවයට. අද ගායනයේදීත් චමිලගේ හයි පිච් යන ස්ථානවලදී චමිල මුකුත් අප්සෙට් එකක් කරගත්තේ නැහැ. ඒක ගානට මයික් එකත් බැලන්ස් කරගෙන ලස්සනට ඒක කරගෙන ගියා. මම ගොඩක් අගය කරනවා චමිලගේ මේ දක්ෂතාවයට.
මං ඇත්තටම ගොඩාක් ඔයාට සුබ පතනවා. හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා. බොහොම ස්තුතියි. සම්බුද ඉතාම ප්‍රශස්ත මට්ටමින් ගීත ගායනා කරා කියලා මම විශ්වාස කරනවා. සෑම් කිව්වා වගේම ඔයාටත් මම අර මුලින් අපේ හර්ෂට කිව්වා වගේ සෑහෙන විශ්වාසයකින් ගීත ගායනා කරන බව පේන්න තියෙනවා. මම හිතනවා ප්‍රේක්ෂකයොත් එක පිළිගනී කියලා. ඒක නිසා හරි මේ රිලැක්ස් හරි ඊසි තමයි ඔයා ස්ටේජ් එක උඩ ඉන්නේ. ඒක නිසා ඔයාට පුළුවන් ගීතේ Tamanට අවශ්‍ය විදිහට හසුරවාගෙන ගීතේ ගායනා කරන්න. හැබැයි මම එක යෝජනාවක් කරන්නම් higher notes කියනකොට තව ටිකක් රින් වෙන්න ඉඩ අරින්න කියලා. ඒ කියන්නේ සමහර උඩම ඔයාගේ කියපු ඔය ගීතේ තිබිච්ච උච්චම ස්වරය ඇහුන්නේ නැහැ. ඒත් ඔයා ඒක ඈඩ් කරා වැඩි වගේ එකක් තමයි මට දැනුනේ. තව ටිකක් රින් වෙන්න දෙන්න. ඒ කියන්නේ ඒකත් ඊසිලි හිට් කරන්නේ නෝට් එක කියන එක මම යෝජනා කරනවා. ඒක මගේ අදහසක්. good luck. මම හිතනවා ප්‍රේක්ෂකයාට සුබපතයි කියලා. බොහොම ස්තුතියි සර්. ඔය චමිල දැන් චමිලට මේ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ගීතයක් ගායනා කරනකොට කොහේ හරි අබමල් රේණුක හරි වැරද්දක් වෙන්න ඉඩකඩ වැඩි. නමුත් ඒවා නොකරගන්නගෙන පරිස්සමට ගීතේ ගායනා කරනවා කියලා කියන්නේ තමාගේ පරිමාව හඳුනාගත්ත කෙනෙකුට විතර එහෙම කරන්න පුළුවන්. එවැනි ප්‍රවීණයෙකුට තමයි බොහෝ විට මේ අත්දැකීම් තුලින් එවැනි හැකියාවක් තියෙන්නේ. ඉතින් චමිල ඒ හැකියාව ඔබ තුල මේ වන විටත් තියෙනවා. අද හොඳින් ගායනා කර හිට රාත්‍රියේ ඔබට ජය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්.